ගමේ රසට වැව් මාළු හදන්න එන්නකො මාත් එක්ක. ඔන්න මම මුලින්ම වැව් මාළු ටික සෝදලා පිරිසිදු කරගෙන මෙන්න මේ විදිහට කපලා ලෑස්ති කරගත්තා. ඊළඟට මම ඒකට මිරිස් කුඩු ටීස්පූන් එකෙන් 2ක් මෙන්න මේ විදිහට එකතු කරගත්තේ මට මේ වැව් මාළු එක සැරට හදාගන්න ඕන නිසා. ඊළඟට මම ගම්මිරිස් කුඩු ටීස්පූන් එකෙන් 1ක් මෙන්න මේ විදිහට එකතු කරගෙන ඊළඟට කහ කුඩු ටීස්පූන් එකෙන් භාගයක් මෙන්න මේ විදිහට එකතු කරගෙන ඊළඟට ලුණු කුඩු ටීස්පූන් එකෙන් 1ක් මෙන්න මේ විදිහට එකතු කරගෙන ඊට පස්සේ මම එකතු කරගන්නේ ගොරකා. ගොරකා එක පල්ලක් මෙන්න මේ විදිහට දාගෙන ඊළඟට මම මේ ටික ඔක්කොම හොඳට මිශ්‍ර කරගෙන පැයක් මම වහලා තියාගන්නවා මේ ටික හොඳට සීසන් වෙන්න. ඒ අතරේ මම කරපිංචා, කරාඹු නැටි, එනසල් කුරුදු පොත්තක්, රම්පේ, ඒ වගේම සුදු ලුණුයි ඉඟුරුයි දෙක මම මෙන්න මේ විදිහට චොප් කරලා එකතු කරගන්නවා. ඊට පස්සේ අපි අර තියාගත්ත වැව් මාළු ටික සීසන් වෙලා තිබ්බ නිසා ඔන්න මම වැව් මාළු ටික හදාගන්න මුලින්ම වළඳක් ලිපේ තියාගෙන ඒ වළඳ හොඳටම රත් වුණාට පස්සේ මම ඒකට කුකින් ඔයිල් ටිකක් මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට කුකින් ඔයිල් ටිකත් හොඳටම රත් වුණාට පස්සේ මම ඒකටම කරපිංචයිති 2 ඒ වගේම තලාගත්ත සුදු ලුණු ටික, කුරුඳු පොත්තක්, එනසල් කරාඹු නැටි, ඒ වගේම මේ පැත්තෙන් මම ඉඟුරු ටික, රම්පේ ඒ ඔක්කොම එකතු කරලා මේ ටික හොඳට මිශ්‍ර කරගන්නවා. ඔන්න ඉතින් ඔය අතරේ මම බැදපු 3-5 කුඩු ටීස්පූන් එකෙන් 1ක් මෙන්න මේ විදිහට එකතු කරගෙන ඒ ටිකත් හොඳටම බැදුනට පස්සේ මම අර කලින් සීසන් කරගත්ත වැව් මාළු ටික මෙන්න මේ වෙලාවේදී මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට මම තෙලෙන් මේ වැව් මාළු ටික වෙලාවක් බැදෙන්න දීලා අර මම වැව් මාළු ටික සීසන් කරගත්ත භාජනයේටම වතුර ටිකක් එකතු කරලා ඊළඟට මම ඒ වතුර වලින් මේ භාජනය හොඳට මෙන්න මේ විදිහට කලතලා හොදගෙන ඊට පස්සේ වැව් මාළු ටික බැදුනට පස්සේ වතුර ටික මෙන්න මේ විදිහට එකතු කරගෙන වැව් මාළු ටික හොඳට තඹ ගන්නයි තියෙන්නේ. මද ගින්නේ විනාඩි 15ක් විතර වැව් මාළු ටික තැඹුණාට පස්සේ රස බලලා ලිපෙන් බා ගන්නයි තියෙන්නේ. ඉතින් ඔයාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා කමෙන්ට් කරලා ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න අමතක නම් කරන්න එපා. ඉතින් මම ආයෙත් රස කෑමක් හදන වීඩියෝ එකක් හරි ඉක්මනින්ම හදාගෙන එනකම් ඔයාලා සතුටින් ඉන්න ඕනේ හොඳද?